ලංකාවේ වාහන මාකට් එක දැන් සම්පූර්ණයෙන්ම උඩියට කුරු වෙලා. දශක ගණනාවක් අපි පුරුදු වෙලා හිටපු ජැපනීස් වෙහිකල්ස් ආධිපත්‍යය දැන් හිමින් ගිලීගෙන යනවාද? ඒ වෙනුවට චයිනීස් EVs සහ හයිබ්‍රිඩ්ස් අපේ පාරවල් ආක්‍රමණය කරන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි. එළඹෙන අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ඔබේ සාක්කුවට දැනෙන්න යන ලොකු බදු සංශෝධනය මොකක්ද? අපි අද මේක ගැන කතා කරමු. අපි හැමෝම දන්නවා ලංකාවේ අපිට ජැපනීස් වෙහිකල්ස් කියන්නේ ආගමක් වගේ. ටොයෝටා හොන්ඩා සහ නිසාන් වගේ බ්‍රෑන්ඩ්ස් වලට අපි ආදරය කළේ ඒවායේ තිබුණු රිලයබිලිටි සහ ෆියුල් ඉෆිෂන්සි නිසා. විශේෂයෙන්ම ජැපනීස් යූස්ඩ් ඉම්පෝර්ට්ස් වෙන්දේසි හරහා ලංකාවට ගෙන ඒම නිසා මධ්‍යම පාන්තික අපිට හොඳ වාහනයක් පාවිච්චි කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ඒවායේ රීසේල් වැලියු එකත් ඉතාමත් ඉහළයි. හැබැයි 2025 අවුරුද්දේ වාහන ආනයනයේ සීමා ඉවත්වීමත් එක්ක මේ චිත්‍රය වෙනස් වුණා. දැන් මාකට් එක පාලනය කරන්නේ චයිනීස් වෙහිකල්ස්, විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් වෙහිකල්ස්. ශේත්‍රයේ 90කට වඩා හිමි කරගෙන ඉන්නේ BYD, MG, D-Pol සහ Ceres වගේ චීන සමාගම්. මේ වාහන ලාභයි විතරක් නෙමෙයි. මේවා තියෙන modern amenities සහ longer range නිසා බොහෝ දෙනෙක් දැන් sustainability ගැන හිතලා මේවට යොමු වෙනවා. පාරිසරික හිතකාමී බව වගේම ඉන්ධන පිරිවැය අඩු කරගන්නත් මේ EVs ලොකු පිටුවහලක්. දැන් අපි වැදගත් දෙයට එමු. VISL එකෙන් ලොකු අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. 2026 අයවැය අනුව එළඹෙන අප්‍රේල් 1 වෙනිදා ඉඳන් 2.5ක social security contribution levy එකක් වාහන ආනයනය කරනකොට වරායදීම අය කරනවා කියලා. මේක කලින් තිබුණ බද්දක් වුණත් දැන් එකතු කරන ක්‍රමය වෙනස් නිසා වාහනයක මිල ලොකු ගණනකින් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට රුපියල් මිලියන 10ක වාහනයක මිල තවත් රුපියල් 2,50,000කින් විතර වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයත් ජැපනීස් හයිබ්‍රිඩ් එකක් හරි චයිනීස් EV එකක් හරි මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මාර්තු 30කට කලින් මේ වැඩේ අවසන් කරගන්න එක තමයි නුවණට හුරු. එහෙම වුණොත් ඔයාට පුළුවන් මේ අමතර බද්දෙන් නිදහස් වෙන්න. මේ වගේ තවත් වාහන ලෝකයේ අලුත්ම තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් එකකින් අපිට කියන්න.